සාමය යනු තර්කයෙන් හෝ යුද්ධයෙන් අත්පත් කරගත හැකි ජයග්‍රහණයක් නොවේ. එය මනස මුල් කරගත් ප්‍රායෝගික පුහුණුවක අග්‍රඵලයක්. එක් හුස්මක් පියවර දහසක් සමගින් එළඹ සිහියෙන් යුතු සාමකාමී ලෝකයක් වෙනුවෙන් ඇරඹුණු මේ සාමී පාද යාත්‍රාව හුදෙක් ලෝකේ පුරා සැරිසරන තවත් එක් සංචාරයක්ද නොවේ. මේ සියලු සත්වයන් හට පොදු වූ සහස්ත්‍ර ගණනාවක් පැවතෙන උතුම් ආධ්‍යාත්මික දර්ශනයක ජීවමාන ප්‍රතිරාවයයි. මුළු මහත් ලෝකයේම ඍජුව හෝ වක්‍රාකාරව යුද්ධයේහි අඳුරු සෙවණැලි අතර පීඩා විඳින යුගයක ශ්‍රී ලංකාව කැපී පෙනෙන්නේ ලොවටම ආදර්ශයක් වෙමින් මනුෂ්‍යත්වයේ වටිනාකම පෙන් වූ සාමකාමී නොබැඳී රාජ්‍යයක් ලෙසයි. ගෝලීය සාමය සේම මෙරට ජනතාවගේ අභ්‍යන්තර සාමය වෙනුවෙන් ගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය ඒහි පස්සිකෝ සාම පාද චාරිකාව සඳහා අති පූජනීය වියට්නාමේ පඤ්ඤාකර ගරුතර නායක ස්වාමින්වයන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට ආරාධනා කරන්නේ එහි තුන්කාලීන වටිනාකම හොඳින්ම වටහා ගනිමින් ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ සෙවණින් ආශිර්වාද ලබමින් ඓතිහාසික රන්ගිරි දඹුලු පුරවරයෙන් ආරම්භ වී ගෞතම බුදුරජාණන් වහන්සේගේ වම් දන්ත ධාතුන් වහන්සේ වැඩවසන සෙන්කඩගල මහනුවර පසු කරමින් ගම් නියම් ගම් ඔස්සේ කොළඹ අගනුවර කරා වැඩම කළ මේ ගමන උත්තම සංඝරත්නයේ අපරිමිත කැපවීම මෙන්ම දේශීය ජන ජීවිතයේ පිළිගැනීම තුළ වඩාත් සුවිශේෂී වූ බව කිව යුතුයි. ගහකොළට සතා සිව්පාවා ඇතුළු සියලු සත්වයින්ට සංවේදීව මෙත් වැඩීම ශ්‍රී ලාංකේය සංස්කෘතික හරපද්ධතිය තුළම අප උරුමය ලද ගුණාංගයක්. සාම පාද යාත්‍රාවෙහි නිත්‍ය ගමන් සගයා ලෙස ආලෝකාගේ පැමිණීම මෙරට ජනතාව සෙනෙහසින් වැළඳගන්නේද ඒ අනුවයි. මිනිස් ක්‍රියාකාරකම් නිසාම මිනිසා ඇතුළු සියලු සත්වයින්ටත් සෝබාදහමටත් අහිමි වී යන සාමය යලිත් මිනිසුන් තුලින්ම ස්ථාපිත කිරීම වෙනුවෙන් සෝබාදහමේ සැබෑ උරුමකරුවන්ගෙන් පවා ලැබෙන මේ සහයෝගය සැබවින්ම මේ සාම පාද යාත්‍රාවට එක්කලේ දීප්තිමත් ආලෝකයක්. සිත කය වචනය යන තුන්දොරින්ම සංවර වූ පරමාදර්ශී උතුම් ස්වාමින් වහන්සේලා සම්මා සතියෙන් තැබූ සෑම පියවරක්ම ජාති ආගම් බෙහෙදයකින් තොරව මහා මග දෙපස රැස් වූ මෙරට සියලු ජනතාවගේ සිත් සතන් මෙන්ම මෙම පුණ්‍ය භූමියද නිවාලන්නට සමත් වූ වාසේම අපද පිරිසිදු සිතින් සෑම විටම සෝබා දහමට අවනත විය යුතුයි. ක්ලීන් ශ්‍රී ලංකා සංකල්පය සමගින් ශ්‍රී ලාංකිකින් ලෙස අප යලිත් වරක් අනෙකාට ගෞරව කරන්නට මෙන්ම අපේ මහ පොළොවට ආදරය කරන්නට පෙළඹී ඇති අවස්ථාවක සිදු වූ මේ ඓතිහාසික සාම පාද චාරිකාව අප ලබාගත යුතු සැබෑ සංවර්ධනයේ සඳහා කළ නිවැරදිම මඟ පෙන්වීමද වන බව අප සිහියේ තබා ගත යුතුයි. අප තනි තනිව මෙන්ම සාමූහිකව අප තුලම සාමය ඇති කරගත් දිනක ලෝකයේ තුල අපට සාමය දකින්නට හැකි වේවි. මහා වරුසා කාෂ්ඨක ඖරශ්මිය ඉවසා වදාරමින් අනේක විද වේදනා මැදෙහි දෙපා රිදුම් දෙන විට පවා සියලු සත්වයින්ගේ සුවයම ප්‍රාර්ථනා කරමින් ලෝකේ පුරා මේ අසීරු චාරිකාවේ යෙදෙන අතිපූජනීය සංඝරත්නයට අප නමස්කාර පූර්වකවම ස්තුතිවන්ත විය යුතුයි. ශ්‍රී ලාංකික ජාතිය ලෙස අපගේ ප්‍රාර්ථනාව නම් සාමයේ දිවයින මත උන්වහන්සේලා ප්‍රමුඛ සියලුම දෙනා තැබූ සෑම පියවරක්ම මුළු මහත් විශ්වයේම සාමය සඳහාම හේතු වේවා. ඒ උතුම් පියවරයන්ට මේ මහා පුණ්‍ය කර්මයේ සියලු පින්
අනුමෝදන් වේවා. මේ සොඳුරු දිවයින මුළු ලෝකයම සුවපත් කරන සදාකාලික සාමයේ සහ පිරිසිදු භාවයේ ക്ഷേම භූමියක්ම වේවා යන්නයි.